දැන් ඊයේ අපි දැක්කා ප්‍රාදේශ සභාවක සභාපතිවරුකුයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුකුයි අර ගල්ගමුව ප්‍රදේශයේ රක්ෂිතයක පස් කපලා ඒ පස් ගිනියනකොට භූවිද්‍යා පතල් ගැනීම අංශයේ ශ්‍රේෂ්ඨ නිලධාරිවරයෙක් ගිහිලා කියනවා මේක නීති විරෝධී. ඒක නිසා මේ සියල්ලම අත්අඩංගුවට ගන්න ඕන. මේක රක්ෂිතයක පස් කපන්නේ. එතන හිටිය පොලිස් නිලධාරිතුමෙක් කියනවා ඔයසි මහත්තයා කිව්වා අපිට මේව අත්අඩංගුවට අරන් ගේන්න කියලා. අන්තිමට පාර මගදී නවත්තලා හිටන් කවුද ඇමතිවරයෙක් ඕඩරයක් දුන්නලු එයා මුදා හරින්න කියලා. එතකොට දැන් මේ රජයේ ඉඩමක පස් කපලා තියෙනවා. පස් කපන්න බලපත්‍රයකුත් නැහැ. ප්‍රහාණය කරන්න බලපත්‍රයක් නැහැ. සම්බන්ධීකරණ කමිටුවේ තීන්දුවක් ගත්තා කියලා ඒවා ගෙනියන්න කියලා හිටන් නීතිය ක්‍රියාත්මක කරේ නැහැ. අර නිලධාරියා කියනවා මම ගෙදර ගියත් නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. හැබැයි ඒ නිලධාරියට මොකක් කරගන්න උන්නේ නැහැ. මොකද පොලිසියට ඕඩරයක් ආවා මේක අතරින්න කියලා. එතකොට නීතිය ක්‍රියාත්මක වෙනවද? නීතිය ඔක්කොටම වඩා උඩින් කිව්වා. දැන් ඇමතිගේ උඩින්ද නීතිය තියෙන්නේ. ඇමතිගේ කෝල් එකට නීතිය යටපත් වුණා. දැක්කනේ අපට ඒ කාලේ අධිවේගී මාර්ගයක් හදන්න ගිහිල්ලා අර ගහ කපන්න ගිය වෙලේ ඔය කට්ටිය කරපු සෙල්ලම දැන් කොහමද? දැන් රක්ෂිතේ පස් කපන්නත් පුළුවන්. ඕනි නම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවද කිව්වා කියලා රක්ෂිතවල ගස් කපන්නත් පුළුවන් වෙයි. හැබැයි අපි දැක්ක අර මීමුරේ ජනතාව ඉල්ලීමක් කරා ටික දවසකට හරි පාරක් කරලා දෙන්න කියලා. ඇත්තටම ඒ වෙලේ බෑ ඒක හරි. රක්ෂිතයක් මැද්දෙන් පාරක් දෙන්න බෑ. ඒ වෙලේ ගත්තේ තීන්දුව හරි එක බෑ කියලා කොහොම ඒක බෑ කිව්වෙත් ඉතින් වන රක්ෂණ දෙපාර්තමේන්තුව පරිසර අමාත්‍යාංශයක් හැටියට කිව්වා. මමත් ඊට පරිසර ඇමති. අපි කොයි වෙලාවකවත් පාරක් කපන්නවත් කිසි දෙයක් කරන්න වැරදි නියෝග දීලත් නැහැ දෙන්නෙත් නැහැ. ආණ්ඩුව ආවේ නම් කාටවත් නීති එකයි කියලා. හැබැයි අද නීති දෙකක් ඒගොල්ලන්ට ඕන විදිහට පොලිසිය උපයෝගී කරගන්නවා. දැන් පොලිසිය මහතුරුන්ට රාජකාරී කරන්න දෙන්නේ නැහැ. නීතියට බාධා කිරීමක් කරා. ඒගොල්ලන්ගේ මිනිස්සු ටික පාරට ගහලා පාරය අත්අඩංගුවට ගත්තේ ටික මගෙන් හරවගෙන ගිනිච්චා නම් අපේ කාලේ වුණා නම් මෙදහට අමාත්‍යාංශේ වටලා රට වටේම පරිසරවේදීත් ඇහිලා පරිසරයට හානි කරා කියලා හිටන් හැමතැනම ඉන්නවා. මේ රටේ පරිසරයට ආදරය කරපු විශාල පිරිසක් ඉන්නවා. ඇත්ත පරිසරයට ආදරය කරපු දේශපාලඥයෝ නෙමෙයි නියම පරිසරවේදීන්ට මම ආරාධනා කරනවා මේකට විරුද්ධව අර නිලධාරියාගේ පැත්ත ගන්න. ඒ නිලධාරියා කියනවා මම ගෙදර ගියත් මට ප්‍රශ්නයක් නැහැ කියලා කටයුතු කරා. මම ඕකේ ඇමතිවරයා හැටියට ඉන්න කාලේ ඕගොල්ලන්ගෙන් අහන්න පුළුවන් මම හැම වෙලේම කියලා තියෙන නීතියට වැඩ කරන්න කියලා. නීතියෙන් පිට කිසි දෙයක් කරන්න එපා කියලා. අපි එහෙම තමයි වැඩ කරලා තියෙන්නේ. හැබැයි ඊට වඩා හොඳට වැඩ කරන්න ආපු අය අද කරන දේ තමුන්නාන්සලට පේනවා. තමුන්නාන්සලට දෙසැම්බර් 31 වෙනිදා මේ රටේ ටිකක් ඇවිද්දා නම් ආණ්ඩුවට වෙලා තියෙන දේ හොඳට අහගන්න තිබුණා. අපි ඇවිද්දා. ඒ ඇවිද්දා මිනිස්සු කියන දේ හොඳට අහගන්න පුළුවන්. දැන් ආණ්ඩුවේ ප්‍රාදේශ සභා മന്ത്രി කෙනෙකුට පාර යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ නිසා මේවා කතා කරනකොට කාගම පලි ගන්නව එක නෙමෙයි වැඩේ. අඩු ගන්න 2026 මේ වැරදි ටික හදාගෙන අපි කියනවා ඉස්සරහට යන්න කියලා. ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා ඔබ හොඳයි කියලා හිතපු කට්ටිය මාස 15ක් යනකොට දැන් මේ මැති ඇමතිවරු පුංචි එක්කෙනාගේ ඉඳන්ම වැඩේ පටන් අරන් තියෙනවා. හොරකමයි වංචාවයි ඒ වගේම රජයේ නිලධාරීන්ට තර්ජනය කළා මේ වැඩ කටයුතු කරන්න. ඒ නිසා එයයි හිතනවා නම් 3-2 බලයක් අපිට තියෙනවා. විධායක ජනාධිපතිවරයෙක් ඉන්නවා. ආණ්ඩුකාරවරු දාගෙන පළාත් සභා ටික පාලනය කරනවා. ප්‍රාදේශ සභාව වැඩි ටිකක් අපේ සභාපතිවරු ඉන්නවා කියලා යන්න ඔයිටත් වඩා බලයක් අපිට තිබුණා. හැබැයි රටේ ජනතාව අනිත් පැත්තේ හැරුණාම අර ගම් වතුර ගැලුවා වගේම බහිනවනේ. ඒ බහිනකොට වගේම දැන් මේගොල්ලන්ගේ බහින කලාව උදා වෙලා තියෙන්නේ 2026 අවුරුද්දේ ඒගොල්ලෝ බැහැලම යන්න ඒගොල්ලන්ට සිද්ධ වෙනවා.